වාහනයක් මිලදී ගන්නකොට අපිට නිතරම ඇහෙන වචන දෙකක් තමයි ලීසින් සහ ඩ්‍රාෆ්ට් එක. ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා අපි හඳුන්වනවා. එතකොට මේ ගොඩක් අය කල්පනා කරනවා මම ලීසින් එකක් දානවද මම වාහනය ගන්න ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දානවද කියලා. සමහර අය ගොඩාක් අය ලීසින් ගැන දැනන් හිටියට ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන දන්නේ නැහැ ඇත්තටම. එතකොට මේ අද අපි කතා කරන්නේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ මොකක්ද සහ ඒක මොන වගේ පුද්ගලයන්ටද හරියන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි දන්නවා ලීසින් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි වාහනයක් ගන්නකොට අපිට වාහනේ යම් මූලික ගෙවීමක් කරාට පස්සේ ඉතුරු මුදල ගෙවා ගන්න මූල්‍ය ආයතනයකින් ලබා ගන්න ණයක් තමයි ලීසින් එකක් කියලා කියන්නේ. එතකොට අපි ඒක ආපහු ගෙවීම කරන්නේ. අපි ආපහු ගෙවන්නේ ඒක සරලවම කිව්වොත් වාරික වශයෙන්. ඒ කියන්නේ වාරික වශයෙන් කියන්නේ ණයෙන් කොටසකුයි පොලියයි දෙකම එකට ගෙවනකොට තමයි අපි කියන්නේ වාරිකයක් කියලා. දැන් ඔයාලා අහලා ඇති වාහනයක් ගත්තාම මිනිස්සු කියනවා අපි වාරික ගෙවනවා. මේ මාසේ වාරිකය ගෙවන්න ඕනේ. ඒතර වාරිකය කියන්නේ ණය මුදලෙන් කොටසක් සහ පොලිය දෙකම එකට එකතු වෙලා ගෙවන ගාන. නමුත් ඩ්‍රාෆ්ට් එකක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් ලීසින් එකකට වඩා වෙනස්. සාමාන්‍යයෙන් අපි ලීසින් එකක් දාන්නේ දීර්ඝ කාලීනව ගෙවාගෙන යන්න. නමුත් අපි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාන්නේ කෙටි කාලීනව. එතකොට මේ කෙටි කාලීනව ගන්න ණය මුදලක් තමයි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් කියලා කියන්නේ. කියන්නේ ලීසින් එකට සාපේක්ෂව කෙටි කාලීනයි. සාමාන්‍යයෙන් අපි ගෙවනකොට අපි ඩ්‍රාෆ්ට් එකක් කියලා කියන්නේ මුලින් පොලිය පමණක් ගෙවාගෙන ගිහිල්ලා. මුලින් පොලිය පමණක් ණය මුදල ගෙවන්නේ මුලින් පොලිය පමණක් ගෙවාගෙන ගිහිල්ලා අවසාන මාසෙදී ඩ්‍රාෆ්ට් එක ඉවර වෙන අවසාන මාසෙදී පොලිය සමග සම්පූර්ණ ගත්ත ණය මුදල ආපසු ගෙවීම තමයි ඩ්‍රාෆ්ට් එකක් කියලා සරලව කියන්නේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක්. මුලින් පොලිය විතරක් ගෙවලා අවසාන මාසෙදී ඒ මාසෙට අදාළ පොලියත් එක්ක ණය මුදල ගෙවන. දැන් අපි බලමු මේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් අපි ගෙවාගෙන යනවා නම් කොහොමද ඒක ගෙවිය යුත්තේ සහ ඒකේ පොලිය හැදෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. දැන් ඔයාලා මෙහෙම හිතන්න. අපි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක ගන්නවා අවුරුද්දක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 10ක මුදලක්. එතකොට රුපියල් ලක්ෂ 10 අවුරුද්දෙන් ගෙවලා ඉවර කරන්න තමයි අපි ගන්න. එතකොට ඒකේ වාර්ෂික පොලි ප්‍රතිශතයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හිතමු 15යි කියලා. එතකොට අපි 15ක වාර්ෂික පොලි අනුපාතයක් ගැන හිතුවොත් එහෙම අපි රුපියල් ලක්ෂ 10ක මුදලක් 15ක වාර්ෂික පොලියකට හැදුවාම 1,50,000ක් සාමාන්‍යයෙන් අවුරුද්දක පොලිය අපිට හම්බ වෙනවා. අවුරුද්දක පොලිය විදිහට ගෙවන්න තියෙනවා. එතකොට මේ 1,50,000 මාස 12න් ගුණ බෙදුවාම අපිට එක මාසයකට රුපියල් 12,500ක පොලියක් අදාළ මූල්‍ය ආයතනයට අපි ගෙවන්න ඕනේ. මාසයකට රුපියල් 12,500ක්. එතකොට ඒක අපි අදාළ ලක්ෂ 10න් අපි ගත්ත ලක්ෂ 10න් බෙදුනහම 12,500ක අපි ගෙවන්න ඕනේ මාසේ පොලිය ලක්ෂ 10න් බෙදුනහම ඒ කියන්නේ අපි ලක්ෂ 10ක් නේ ගන්නේ. සාමාන්‍යයෙන් ලක්ෂයකට පොලිය රුපියල් 1,250ක් වගේ අපිට සෙට් වෙනවා. ලක්ෂයකට පොලිය. ඔය ස්පීඩ් ඩ්‍රාෆ්ට් දානකොට ඔය ස්පීඩ් ඩ්‍රාෆ්ට් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තාම ඒකේ තියෙන්නේ ලක්ෂයට පොලිය මෙච්චරයි කියලා. ලක්ෂයට පොලිය 1,150යි. ලක්ෂයට පොලිය 1,200යි. ලක්ෂයට පොලිය 1,250යි. ලක්ෂයට තමයි ඒක එයාලා දෙන්නේ. කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වල අපිට වැඩිපුරම දකින්න තියෙන ලක්ෂයට කීයද කියලා. ඒ ලක්ෂයට කියන ගාන හැදෙන්නේ මෙන්න මේ විදිහට. අවුරුද්දක පොලිය මාසයකට හැරෙව්වහම මාසයකට 12,500ක් ගෙවන්න ඕනේ මූල්‍ය ආයතනයට. ගත්ත ලක්ෂ 10ට 1,250 ගානේ තමයි පොලිය වැටලා තියෙන්නේ. අපි ගත්ත එක රුපියල් ලක්ෂයකට. ඒ වගේම මේක නැවත මූල්‍ය ආයතනයට ගෙවනකොට අපි ගෙවන්නේ මෙහෙමයි. දැන් අපිට මාසේ පොලිය ආවේ 12,500යිනේ. අපි ගත්තේ අවුරුද්දක කාලයකට මේ පහසුකම. එතකොට අපි මාස 11ක් ගෙවනවා 12,500 බැගින්. පොලිය විතරයි ගෙවන්නේ. හොඳට මතක තියාගන්න අපි ණය මුදලක් ගෙවන්නේ පොලිය පමණයි ගෙවන්නේ. එතකොට අපි 1,37,500ක මුළු පොලියක් ගෙවනවා මාස 11ක් කාලයකට. එතකොට තව එක මාසයක් ඉතුරු වෙනවනේ මේ ඩ්‍රාෆ්ට් එකේ. තව එක මාසයක් ඉතුරුයි. ඒ අවසාන මාසෙදී අපි කරන්න ඕනේ අදාළ මාසේ පොලිය 12,500ත් එක්කම, ඒ කියන්නේ 12 වෙනි මාසේ පොලිය 12,500ත් එක්කම අපි අර මුලින් ගත්තා නේද පහසුකම් විදිහට යාළගෙන් රුපියල් ලක්ෂ 10ක ණයක්. ඒ ලක්ෂ 10ක ණය මුදලත් එක්ක අපි ඔක්කොම ගෙවන්න ඕනේ දසලක්ෂ 12,500ක්. මේ විදිහට තමයි ඩ්‍රාෆ්ට් එකක් ගෙවෙන්නේ. අපිට ඩ්‍රාෆ්ට් එකක් මෙන්න මේ විදිහට ගෙවන්න පුළුවන් නම් ඒක අපිට විශාල වාසියක් වෙනවා. අපි ඩ්‍රාෆ්ට් එකක් ගෙවනකොට අර මම කලින් කතා කරන්නේ මාස 11ක් පොලිය ගෙවලා අවසාන මාසේ ගත්ත ණයයි ඒ මාසෙට අදාළ පොලියයි ගෙවමු කියලා. හැබැයි ඊට වඩා ඩ්‍රාෆ්ට් එකක් අපිට මෙහෙම ගෙවන්න පුළුවන්. අපි ගත්තේ ලක්ෂ 10ක පහසුකමක් ණයක්නේ.
එතකොට ඒ ලක්ෂ 10ට අදාළ මාසික පොලිය මේ 12500ක් වුණානේ. එක මාසයකට ගෙවන්න ඕනේ පොලිය. ඔයා හිතන්න අපිට නිතර විශාල ආදායමක් එක සැරේ එන අවස්ථාවක ඔයා හිතන්න අපි එක මාසෙක 1,12,500ක් ගෙවනවා අදාළ මූල්‍ය ආයතනයට. එක මාසෙකට. එතකොට 1,12,500ක් ගෙව්වට 12,500යිනේ හරිනම් ගෙවන්න ඕනේ. පොලිය විදිහට. පොලිය විතරනේ ගෙවන්නේ ඩ්‍රාෆ්ට් එකකදී මුලින්. එතකොට පොලිය 12500 කැපුණාම අපි වැඩිපුර ලක්ෂයක් දාලා තියෙනව නේද? ඒ වැඩිපුර දාපු ලක්ෂේ අපේ ගත්ත කැපිටල් එකෙන් එහෙම නැත්නම් අපේ ගත්ත ණය මුදලින් අඩු වෙනවා. අපි ගත්ත රුපියල් ලක්ෂ 10න් ලක්ෂයක් අඩු වෙනවා එතකොට. ඇයි අපි වැඩිපුර ගෙවලා තියෙන්නේ. එතකොට ඊළඟ මාසේ වාට පොලිය ගණනය කරනකොට අදාළ මූල්‍ය ආයතනයේ පොලිය ගණනය කරන්නේ ඉතුරු ණය මුදල ලක්ෂ 9ට. ඔයා ඊට පස්සේ මාසෙදිත් වැඩිපුර කීයක් හරි දානවා නම් පොලිය කැපිලා ඉතුරු ටික ඔයාගේ කැපිටල් එහෙම නැත්නම් ණයෙන් අඩු වෙනවා. ඊළඟට පොලිය ගණනය වෙන්නේ ඉතිරි ණය මුදලට. එතකොට එන්න පොලිය අඩු වෙවි යනවා. මේක විශාල වාසියක්. එතකොට මේ ඩ්‍රාෆ්ට් එකකදී අපේ කට්ටිය කරන ලොකුම වැරද්ද තමයි ගොඩක් අයට අවුරුද්දකින් ඩ්‍රාෆ්ට් එකක් දාලා ඒක ගෙවා ගන්න බැරි අවස්ථාවක් ආවොත් එයාලට පුළුවන් අදාළ මූල්‍ය ආයතනයට යම් ගාස්තුවක් ගෙවලා ඩ්‍රාෆ්ට් එකේ කාලය වැඩි කරගන්න. තව අවුරුද්දකින් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මේකෙදි අපේ කට්ටිය ලේසියට කරන්නේ දැන් අපේ කට්ටියට හිතනවනේ දැන් ලීසින් එකක් දැම්මොත් ලොකු ගාණක් මාසෙට දෙන්න එපයි. ඒ වුණාට අපි ඩ්‍රාෆ්ට් එකේ ඇත්තටම ගෙවලා තියෙන පොලිය විතරනේ මාසෙකට. ඒකට අපේ අය පුරුදු වෙන්නේ ඩ්‍රාෆ්ට් එකක් දැම්මහම පොලිය විතරක් ගෙවලා පොඩි රෝලක් ගහන්න. හැබැයි ඕකෙදි දිගු කාලීනව හිතලා බැලුවාම අපි අදාළ මූල්‍ය ආයතනයට ඉතා විශාල පොලියක් ගෙවලා තියෙනවා. ඒක අපිට ඇත්තටම වෙන පාඩුවක්. ඒ නිසා අපි ඩ්‍රාෆ්ට් එකක් දානකොට අපිට වැඩිපුර කීයක් හරි දාන්න හැකියාවක් තියෙන කාලයේදී අපි මේ දේවල් කරන්න ඕනේ. ඒ වැඩිපුර ගාණක් දාන්න ඕනේ. නැත්තම් අපි විශාල පොලි ප්‍රමාණයක් අදාළ මූල්‍ය ආයතනයට ගෙවලා වෙනවා. ඒ නිසා ඩ්‍රාෆ්ට් එකක් දානකොට හරි කල්පනාවෙන් හරි පරිස්සමින් දාන්න ඕනේ. කියන්නේ අපි අවුරුද්දකට දැම්මත් අපිට ඒක දීර්ඝ කාලීන කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දකින් ගෙවා ගන්න බැරි වුණොත් තව අවුරුද්දකට කතා කරලා ගාස්තුවක් ගෙවලා දීර්ඝ කරගන්න පුළුවන් අපේ පහසුකම. නමුත් ඒකදී අපි පොලිය ගෙවන එක අපිට පාඩුයි. මේ ඩ්‍රාෆ්ට් එක හරියන්නේ කාටද? මේක ඇත්තටම ස්ථිර ආදායමක් ලබන කෙනෙක්ට, රැකියාවක් කරලා ස්ථිර ආදායමක් ලබන කෙනෙක්ට මම නම් මේක යෝග්‍යයි කියලා කියන්නේ නැහැ. මොකද එයාට තියෙන ස්ථිර ආදායමක්. එයා රැකියාවක් කරන ස්ථිර පඩියක් එයාට හම්බ වෙනවා. එතකොට එයාට ඩ්‍රාෆ්ට් එකකට ඇත්තටම යනවට වඩා ලීසින් එකකට යන එක තමයි එයාට වඩාත් වාසිදායක. ඩ්‍රාෆ්ට් එකක් හරියන්නේ අර විචල්්‍ය ආදායමක්. දැන් උදාහරණයක් විදිහට මම ටියුෂන් ගුරුවරයෙක් විදිහට හැම මාසෙම එකම ප්‍රමාණය ළමයි නෑ අපේ පන්තිවල. ඒතකොට අපිට හම්බ වෙන ආදායම් වෙනස්. ඒ නිසා මම ඩ්‍රාෆ්ට් එකකට ගියාම අපේ වැඩිපුර ළමයි එන කාලවලදී අපි වැඩිපුර මුදලක් දානවා. අඩුවෙන් ළමයි ඉන්න කාලවලදී පොලිය විතරක් ගෙවලා ෂේප් එකේ ඉන්නවා. ඒ වගේ අර විචල්්‍ය ආදායමක් ලබන කෙනෙක්ට මේක ඇත්තටම යෝග්‍යයි. ඊට අමතරව අපි ගත්තාම මේක ගොඩාක්ම සුදුසු වෙනවා වාහන නිතර මාරු කරන කෙනෙක්ට. සමහර වාහනයක් පදින්නේ මාස 4යි 5යි 6යි. එතකොට ඒ වගේ කෙනෙක්ට ලීසින් එකක් දානවට වඩා ඩ්‍රාෆ්ට් එකක් දාන එක මාරම ප්‍රතිලාභයි. මාරම වාසි. ඒ වගේම දැන් ඔයා හිතන්න මෙහෙම මට වාහනයක් තියෙනවා. මම බිස්නස් කරන කෙනෙක්. අර බිස්නස් කරන අයගේ සීසන් කාලේ එනවනේ. දෙසැම්බර් අප්‍රේල් වගේ. එතකොට අපිට විශාල තොගයක් අපේ ව්‍යාපාරයට ගෙන්න ගන්න හදිසි මූල්‍ය අවශ්‍යතාවයක් එනවා. උදාහරණයක් විදියට. එතකොට මම වාහනේ පොත තියලා අදාළ පහසුකම ඩ්‍රාෆ්ට් එකක් ලබා ගන්නවා. එතකොට මම පොලිය විතරනේ ගෙවන්න ඕනේ. මට පුළුවන් කාලෙදී මං ටක් ගාලා සෙටල් කරලා දානවා. සීසන් එක ඉවරුණාට හරි කමන්නේ. ඉවරුණු ගමන්ම වගේ සෙටල් කරලා දානවා. ඒ වගේ අර නිකන් හදිසි අවශ්‍යතාවයකට සල්ලි ඕනුනොත් සැත්කමකට සල්ලි ඕන වෙනවා. ඒ වගේ වෙලාවක ඉක්මනින් ලබා ගන්න පුළුවන් ණය මුදලක් තමයි ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ. අර ගොඩාක් වෙලාවට අපි වාහන ළඟ මාරු කරනවා නම් වගේ මාස කීපයක් පැදලා අලුත් එක්කට යනවා. එහෙම යනවා නම් මේක ඇත්තටම විශාල ප්‍රතිලාභදායී වැඩක්. විශාල වාසියක් තියෙන වැඩක් ලීසින් එකකට යනවාට වඩා. ඩ්‍රාෆ්ට් එකක් දාන්න කලින් අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඩ්‍රාෆ්ට් එකක් දාන්න කලින් මූල්‍ය ආයතන කීපයකින් අහලා බලන්න ඒකේ ලියවිලි ගාස්තු විදිහට ලියකියවිලි ගාස්තු විදිහට කීයක් අය කරනවද? අපි කියනවා ඩොකියුමන්ට් charges. එතකොට එක එක ආයතනවල එක එක මූල්‍ය ආයතනවල ඩොකියුමන්ට් charges වලට අය කරන ගණන් වෙනස්. දැන් උදාහරණයක් විදිහට එක ආයතනයක ඩොකියුමන්ට් charges වලට අපි හිතමු නිකන් මේ උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයක් ගන්නවා. තවත් ආයතනයක ඒක රුපියල් 70000යි. එතකොට මේ ගොඩාක් අය පෙළඹිලා තියෙනවා ඩොකියුමන්ට් charges අඩු මූල්‍ය ආයතනයේදී ආයතනයෙන් අදාළ පහසුකම ලබා ගන්න. ඒක සාමාන්‍යයෙන් අපි කරන දෙයක්. ඉතින් අපි ගාන අඩු තැනට යන්නේ ඇත්තටම. නමුත් අපි මෙතනදී නොහිතන දෙයක් තියෙනවා. ඩොකියුමන්ට් charges ගැන අනිවාර්යෙන් අහනවා වගේම ඕකේ තියෙනවා early settlement charges. එහෙම නැත්නම් අපි කියනවා නම් පෙරගෙවීම. හරි. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි draft එක ගන්න අවුරුද්දකට උනාට
සමහර විට කෙනෙක්ට වාහනේ මාරු කරන්න උවමනා වෙලා. නැත්තම් ඊට කලින් වාහනේට ඔෆර් එකක් ඇවිල්ලා පාවිච්චි කරන වාහනේ විකුණන්න අවස්ථාවක් එනවා. නිකන් එහෙම හිතන්නකෝ. එතකොට එයා අවුරුද්දක් යන්න කලින් මේ ඩ්‍රාෆ්ට් එක ක්ලෝස් කරනවා, අවසන් කරනවා. අපි හිතමු මාස 6න් 7න් අවසන් කරනවා. මාස 6න් හෝ 7න් අවසන් කරනවා කියන්නකෝ. එතකොට මේ ගොඩාක් අයට ඇතිවන ප්‍රශ්නයක් තමයි අදාළ මූල්‍ය ආයතනයෙන් එයාලා අහලා නැහැ early settlement charges කොහොමද කියලා. ඒ කියන්නේ ඔයා අදාළ කාලයට කලින් අදාළ පහසුකම අවසන් කරනවා නම් අදාළ මූල්‍ය ආයතනය ඔයාගෙන් ගාස්තුවක් අය කරනවා. ඒක 100ට එකක් 110ක් වගේ අදාළ ප්‍රතිශත වලට වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ ඒ අදාළ ගාස්තුව අය කරන එක එයා දැනගන්නේ ඒක අවසන් කරන්න යනකොට. එතකොට එයා පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙනවා මට කලින් ඔවා කිව්වේ නෑනේ ඔයාලා. මේ ඔයාලා කොහොමද එහෙම මගෙන් වැඩිපුර ගාණක් ගන්නෙ? එතකොට ගොඩක් වෙලාවට ඔයා අර ડોකියුමන්ට් charges ගැන අහනවා වගේම අනිවාර්යෙන් අහන්න මම මේක අදාළ කාලයට කලින් අවසන් කරනකොට මගෙන් charges විදිහට early settlement charges විදිහට කීයක් අය කරන්නවද කොහොමද ඒකේ ප්‍රතිශතය කියලා අහන්න. ඉතින් ඒක අහන්න අමතක කරන්න එපා නැත්නම් ඔයා සහ මූල්‍ය ආයතනය අතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔයාගේ හිත හොඳ නැති වෙන්න පුළුවන් මූල්‍ය ආයතනත් එක්ක. ඒ නිසා අනිවාර්යෙන් අපි document charges ගැන වගේම early settlement charges ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් draft එකක් කියන්නේ අර අපි මවාගෙන ඉන්න අපි සරලවම කියනවා නම් bill එක නෙවෙයි කියන්නේ. හරි හොඳ පහසුකමක්. ඉතින් හරියට පාවිච්චි කරන්න දන්නවනම් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ තමයි. හරි. අපිට විශාල වාසි ප්‍රමාණයක් ගන්න පුළුවන් මේකෙදි ලීසින් එකට සාපේක්ෂව. හරියට පාවිච්චි කරනවා නම් හරියට දැනගෙන හරියට පහසුකම පාවිච්චි කරනවා නම් අපි ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැන කතා කරලා ඉවරයි. එහෙනම් අපි මේක උදව්වක් විදිහට මට කරන උදව්වක් විදිහට මේක ෂෙයා කරන්න, මේ ගැන නොදන්න කෙනෙක්ට මේක යවන්න සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් තවත් වැදගත් දෙයක් කතා කරමු. එහෙනම් ගිහින් එන්නම් එතකල් හැමෝටම තෙරුවන් සරණයි.